Asian Food YouTube channel එකට ආපු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් රස්නේ දවස්වල බොන්න පුළුවන් රසමලස ඩ්‍රින්ක් එකක්. ඉතින් මේ ඩ්‍රින්ක් එක මේ දවස්වලට ගැලපෙනම ඩ්‍රින්ක් එකක්. මේකට මම පළතුරු කිහිපයකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ පළතුරුම නැත්නම් අඹ අන්නාසි වගේ පළතුරු වෙනුනුත් මේ රසමලස ඩ්‍රින්ක් එක හදාගන්න පුළුවනි. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. green color jelly packet එකක් bowl එකකට දාගෙන උණු වතුර මිලිලීටර් 500ක් දාගෙන ජෙලි එක හොඳින් දිය කරගන්න. හදාගපු ජෙලි එක මේ වගේ භාජන දෙකකට දාලා ඔයාලා පැය දෙකක් වගේ ෆ්‍රිජ් එකේ තියාගන්න ජෙලි එක හොඳට සෙට් වෙන්න. හොඳට නටන උණු වතුරයකට සව් ග්‍රෑම් 30ක් වගේ එකතු කරලා සව් ටික හොඳට තඹ ගන්න ඔයාලා. හොඳින් තැඹුණාට පස්සේ මේ වගේ වතුර එකකට තැඹුණු සව් ටික දාගන්න. එකට ඇලෙන ගතිය නැති කරගන්න සව් වල. වතුර එකේ සව් ටික නිමුණට පස්සේ සව් ටික පෙරා ගන්න. මම දැන් බෝල් එකකට fresh milk මිලිලීටර් 360ක් දාගන්නවා. green පාට food coloring බින්දු කිහිපයක් දාගන්න මේකට. මේකට දැන් වතුර බේරගපු සව් ටික දාගන්න. එක ජෙලි එකක් කොටු හැඩයට මේ විදිහට කපා ගන්න. කපපු ජෙලි ටික මේ විදිහට කෑලි වලට ගලව ගන්න. අනිත් ජෙලි එක ගෑරපුවකින් මේ විදිහට පොඩි කරගන්න. ඇපල් ගෙඩියකින් භාගයක් ඔයාලා කපා ගන්න පොඩි කොටු කෑලි විදිහට. රතු ඇපල් ගෙඩියකිනුත් භාගයක් කපා ගන්න පොඩි කොටු කෑලි විදිහට. මිදි ගෙඩි කිහිපයකුත් ඔයාලා මේ විදිහට චෝටියට කපලා ගන්න. දැන් ජෙලි වර්ග දෙකම ඔයාලා fresh milk එකට දාගන්න. දැන් කපාගපු green apple red apple ඒ දෙකම දාගන්නවා. චූටියට කපාගපු මිදි ටිකක් දාගන්න මේ වෙලාවේ. සීනි මේස හැඳකුත් දාගන්න. දැන් ඔයාලා මේක චුට්ටක් කවලම් කරගන්න. ගොඩක් කවලම් කරන්න එපා. ජෙලි ටික ඔක්කොම පොඩි වෙලා යාවි. දැන් මම මේ රසමලස ඩ්‍රින්ක් එක හදලා ඉවරයි. ඔයාලට මේකට කූල් කරගන්න අයිස්ක්‍රීම් දාන්නත් පුළුවන්. ඉතින් මේ රස්නේ දවස්වල බොන්නත් කන්නත් පුළුවන් මේ ඩ්‍රින්ක් එක. ඔයාලත් හදලා බලන්න. සව් තියෙන නිසා ඇඟ උෂ්ණයටත් ගොඩක් හොඳයි. ඉතින් මේ රසමලස ඩ්‍රින්ක් එක ඔයාලත් හදලා රස මටත් කියන්නකෝ. ආයෙම මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.